ඒ කෙල්ලෙක් ගැනද කියන්නේ තාත්තා කෙනෙක් ගැනද අම්මා කෙනෙක් ගැනද? ඒ තුනම ගැන නෙවෙයි. එහෙනම් මොකද? ඒක කියන්න බෑ. ඔයාගේ එකේ ඔය සිද්ද අම්මා ගැනද තාත්තා ගැනද කෙල්ලෙක් ගැන කියන්නේ. කෙල්ලෙක් ගැන කවුද කෙල්ලෙක් ගැන? කෙල්ලෙක් ගැන කියන්නේ. ඔයාගේ සින්දුවේ මේ ගහක් කොලක් ගැනද කියන්නේ මොකද්ද කියන්නේ? යකෙක් ගැනද? නැත්නම් සබහාදහම ගැනත් කියවෙනවා. නෑ ඉතින් කෙල්ලෙකුත් නෙවෙයි කොල්ලෙක්ද? කොල්ලෙක්ට කියන එකක්ද? නෑ ඒක ඇවිල්ලා ඒක කිව්වම ඔයා එකපාරට කියවනේ. ඒ ප්‍රශ්න කරන්නේ ප්‍රශ්න. අහස ගැනද? නිල්ලාස් තලයේද? අනේ ඒ නිල්ලාස් තලයේ කිව්වෙක් නෑ නම් ඉතින් නේද? දන්නෙත් නෑ ඒවා. මගේ සින්දුවේ තියෙන නිකන් තාරුණ්‍ය ගැන වගේ. ඔයාගේ සින්දුව 2000න් පස්සේ ගත්තද 2000ට කලින් ගත්තද? 2000ට කලින් එක. ඔයාගේ සින්දුව 2000ට කලින් එකක් නේ? වෙන්න ඇති. 2000ට කලින් වෙන්න ඕනේ. වෙන්න ඇති දුවේ කියන්නේ ඔයාලා. මට ඒක හරියට මතක නෑ. ඒක අකුර ගයන්නද මුල් අකුර? නෑ. සයන්නද සයන්නද වයන්නද? ජයන්නද කයන්නද? අනේ මේ ඒක කියන්නේ. ඔයාගේ සින්දුවේ මුල අකුර සොරයක්ද ව්‍යංජනයක්ද? අඩෝ පාඩලුත් තානවා යකෝ. මෙහෙම කරමු. ඔයාගේ සින්දුවේ අකුර කියන්න. මගේ සින්දුවේ අකුරක් කියන්න. ඔලින් ඔයා කියන්නේ. මේ ඔයා මන් දන්නේ පට්ටපරණක් නෑ නෑ මේක ගොඩාක් ගෙනෙක් දාන ජනප්‍රිය සින්දුවක්. යන් අර ඒ ඒ කාලේ කියන්නේ ට්‍රිප් වලදී එහෙම මම ඔයාලට වැඩිපුර දෙනවා කියනවා හැබැයි. ට්‍රිප් වලදී නැත්තම් අනිවාර්යෙන් පාටි එකකදී අනිවාර්යෙන් කියන සින්දුවක් මේක. මං කීත් හිතාගෙන ඉන්න සින්දුව. මං කියනවද? ඔයා අකුර කියන්නේ ඉතින්. ඔයා අකුර කියන්නකෝ. ඔයා අකුර කියන්නේ. මගේ අකුර සුයන්න. සු ඒ කියන්නේ සයන්න නැතුව ඔයා කියන්නේ සුවල්ලේම පටන් ඔයාගේ? ගන්නවා. සුමීරි පානේ සතපට ගාලා. නෑ නෑ. ඔයාගේ සින්දුවේ මොකක්ද අකුර? සුලංගේ ලෙලෙන මස්. නෑ නෑ. ඔයාගේ සින්දුවේ අකුර කියලා ඉන්නකෝ. සී. සී? සු සීන දෙවුදුවේ ඔබට නෑ දුන්නා. නෑ. ඔය කියන්න දෙවෙනි අකුරක් කියන්න ඕමයි. දෙවෙනි අකුර දු. සුදුවරලියා මනේ. නෑ නෑ. උදුවල්ලි නමකට ගමක් ගැන කියනවද බං? දන්නේ නැති. මනේ සුදු. 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 ඔයා කියන දේ නේද මොකද්ද? ඒක නම් කියයි කිව්වා. කියන්න. කියන්නේ ඔව්. සීසි. ඈ? සීසි. සිසි? සිසිල් පවන් දැල්ලේද? සිසි? අනේ. සිසි. අනේ මොකද සුදු? සුදු දැන් ඇල්ලේ. හරි දැන් ගායකයා කියන්නකෝ. ඔන්නේ. මාත් ගායකයා කියන්න. එතකොට ඔයාලා තවල් ලේසියිනේ. ඔයා කියන ගායකයා. ඔයා මොනින් කියන්නකෝ. අපෝ මගේ ගායකයා කිව්ව ගමන් කියයි ඔයා. කවුද? කියන්නකෝ. ගායකයාගේ නම මොනවද කියන්න? නෑ නෑ ගායකයාගේ නම කියන්න. මේක මේ කියනවා ඉතින් එතකොට කියන්නකෝ. එක ගායකයෙක් නෙවෙයි. ටීම් එක.